පසුගිය අපි කවි පන්තියක් රසවින්දනය කරනකොට අපි දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඒවට අපි කියන්නේ කවියෙහි මූලිකාංග කියලා. ඒකේ එකක් ගැන පමණක් අපි කතා කරමු. අපි දන්නවා සංකල්ප රූප. සංකල්ප රූප කියලා කියන එකට තව සමාන පද දෙකක් තියෙනවා. එකක් තමයි චිත්ත රූප, අනික තමයි වාක් චිත්‍ර. එතකොට සාමාන්‍යයෙන් සංකල්පනාවක් කියන්නේ සිතුවිල්ල. එතකොට මේ සිතුවිල්ල තුලින් රූපයක් සිත තුළ මවා ගැනීම තමයි අපි සංකල්ප රූප කියලා කියන්නේ. අපි දන්නවා කුමාරතුංග මුනිදාසයන් නිර්මාණය කළ ගස වතු සුදු වී පිරිසිදු පොහොය නැතිදු සිල්ගත් බඳු. ගස වතු සුදු වී පිරිසිදු පොහොය නැතිදු සිල්ගත් බඳු. වතු සුද්ද ගහේ මල් පිපිලා තියෙනවා. කවිය දකිනවා වතු සුද්ද ගහේ මල් පිපිලා තියෙනවා. දැක්කහම කවිය කියන්නේ නැහැ වතු සුද්ද ගහේ මල් පිපිලා තියෙනවායි කියලා. කවිය කියනවා ගස වතු සුද්ද ගහ වී පිරිසිදු වෙලා පොහොය නැතිදු සිල්ගත් බඳු. පොහොය නැති වුණත් සිල්ගත්ත වගේ කියලා කියන්නේ වතු සුද්ද ගහ මල් පිපිලා තියෙනවා. ගහේ මල් පිපිලා තියෙනවා. මුළු ගහම සුදු පාටින් බබලනවා. දැන් අපිට සිත තුළ මැවෙනවා රූපයක්. ඒ තමයි සුදු පාටින් මල් පිපිලා තියෙන වතු සුද්ද ගහ. කොළ පේන්නේ නැති වෙන්න මල් පිපිලා තියෙනවා. ඒ පිළිබඳව සිත තුළ ඇති වෙන සිතුවිල්ල අපි කියන්නේ සංකල්ප රූපයක් කියලා. දැන් ඒ සංකල්ප රූප ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එකක් දෘශ්‍ය ගෝචර සංකල්ප රූප, අනික ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූප, අනික ස්පර්ශ ගෝචර සංකල්ප රූප. දෘශ්‍ය ගෝචර සංකල්ප රූප කියලා කියන්නේ කවියා පවසන දේ ප්‍රකාශ කරන දේ සිත තුළ ඇඳෙනවා, අපිට පේනවා. යමක් කියනකොට කියන දේ පේනවා නම් ඒකට අපි කියනවා දෘශ්‍ය ගෝචර සංකල්ප රූප කියලා. කවියා යමක් ප්‍රකාශ කරනකොට ඒ කියන දේ අපේ කනට ඇහෙනවා නම්, කවියා කියන දේ අපේ කනට ඇහෙනවා නම් ඒකට අපි කියනවා ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූප කියලා. ඊළඟට ස්පර්ශ ගෝචර සංකල්ප රූප කියලා කියන්නේ කවිය ප්‍රකාශ කරන දේ අපේ ඇඟට ගතට දැනෙනවා නම් ආනිකට අපි කියනවා ස්පර්ශ ගෝචර සංකල්ප රූප. අපි බලමු මේ කවිය අරගෙන. ඔය දැල දොඩ මලුය සුවඳ බැරුවාන්ින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේය මායික. මේ රත්නශ්‍රී විජේසිංහයන් අපිට තියෙන කවි පන්තිය වස්සානේ කවි පන්තිය ආරම්භ කවිය. ඔය දෑල දොඩමලුය. දොඩමලුය කියලා කියන්නේ කතා කරනවා. කතා කරන්නේ කවුද? ඔය ඉවුරු දෙක. මොකද්ද මේ දොඩමලුය කියලා කියන්නේ? ඔබ දන්නවා වතුර පාරක් අයිනට ගියාම, ඇලක් අයිනට, ගඟක් අයිනකට, ඔයක් අයිනකට ගියාම ගලා යන දිය පාර ගඟේ ඉවුරු දෙකේ ගැටෙනවා, වදිනවා. ඒ වදිනකොට නැගෙනවා හඬක්. ඒ හඬ තමයි දොඩමලුය කියලා කියන්නේ. දැන් ඔබේ මනස තුල ඔබේ කනට ඇහෙනවා වතුර පාරක් ගොල ගොල හඬ නගමින් ගලා බහින හඬ. එතකොට ඒ සංකල්පනාව කනටයි ඇහෙන්නේ දොඩමලුවේ කතා කරන හඬ. ඒ හඬ කනට ඇහෙනකොට අපිට ඒක දැනෙනවා. ඒ නිසා එතන තියෙන මොකද්ද? ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූපය. ඊගාව සුවඳ බැරුවා ඉන්ට මේ ඔය කාලයක් තිස්සේ පායලා පෑ දැඩි දියගේට අහු වෙලා ජලයේ සිදිලා වැලි පාර මතු වෙලා තිබුණේ. උදා වුණා වස්සානය සමග ඔය දෙගොඩ තලා ගලා බහිනවා. ගලා බහැලා මේ දෙගොඩ තලා ගලා බහින ජලකඳ නිසාම පරිසරය අප්‍රාණික වෙලා තිබිච්ච පරිසරය සප්‍රාණිකත්වයක් ලබනවා. ඒ සප්‍රාණිකත්වයක් ලබනවා කියන්නේ ගහ කොළවල දළු දාලා මල් පිපිලා ගෙඩි හැදිලා පරිසරය සරු වෙනවා. මෙන්න මේ ශාස්ත්‍රීයත්වය සමග ගහ කොළවල මල් පිපිලා තියෙනවා, වැල් වල මල් පිපිලා තියෙනවා. ඒ මල් වල සුවඳ මුළු පරිසරයේ සිසාරා ඇදී යනවා. ගලා යන නැවුම් දිය පහරේ අලුත් සුවඳ අපේ නහයට දැනෙනවා. ආන්ගේ නහයට දැනෙන එක, මල් වල සුවඳ නහයට දැනෙන එක අපිට දැනෙනවනේ. ඒ පිළිබඳ ගොඩ නැගෙන සංකල්ප රූපය ස්පර්ශ ගෝචර සංකල්ප රූපයක්. ඊගාවට කවිය කියනවා නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද ගලා යන දියපාර ජලයෙන් පිරීලා
අපි දියපාරක් අයිනකට ගියාට පස්සේ අපිට ඒකට බැහැලා පැනලා නාන්න හිතෙනවා. කවියාගේ සිත පිබිදෙනවා. මේ හුලන්දා ඔය ඉවුරු දෙක තද කරගෙන ගලා බහින මේ දිය කඳ, තුරුළු කරගෙන ගලා බහින මේ දිය කඳ කවියාට තුරුළු කරගන්න හිතෙනවා. ඒ තරම් සිත තුළ මේ දිහේ සිසිලස කවියාගේ ගතට දැනෙනවා. ඒ තුළ තියෙන්නේ ස්පර්ශ ගෝචර සංකල්ප රූපයක්. කෙකටියා පඳුරු සුදු මල් පොකුර වඩාගෙන මේ ඔය අයිනේ කෙකටියා පඳුරු ජලාශ්‍රිත සාකයක් මල් පිපෙන කෙකටියා පඳුරු මුදුනේ මල් පිපිලා තියෙනවා. සුදු මල් පොකුර වඩාගෙන කියලා කියන්නේ කෙකටියා පඳුරු මුදුනේ මල් පිපිලා තියෙනවායි කියන එක. ඒ මල් අපේ නෙතට දර්ශනය වෙනවා. මනසට දර්ශනය වෙනවා. මසසට නෙමෙයි මනස තුල ඇඳී පේනවා. අර කෙකටියා පඳුරු මුදුනේ සුදු පාට මල් පිපිලා තියෙන එක. අන්න එහෙම පේනවා නම් ඒකට අපි කියනවා දෘශ්‍ය ගෝචර සංකල්ප රූපයක්. ඒ නිසා ඔබ කවි පන්තියක් රස විඳිනකොට ඔබේ මනසේ සංකල්පනාවන් ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන සංකල්පනාවන් වලට තමයි අපි කියන්නේ සංකල්ප රූප කියලා. ඒක කොටස් තුනයි: දෘශ්‍ය ගෝචර, ශ්‍රව්‍ය ගෝචර සහ ස්පර්ශ ගෝචර සංකල්ප රූප. ඒවට තමයි අපි කියන්නේ චිත්ත රූප, වාක් චිත්‍ර. ඔබ ගීතයක් අහනකොට, කවි පන්තියක් රස විඳිනකොට ඒ අන්තර්ගතය මනස තුලින් රස විඳින්න ඔබ තුල මේ සංකල්ප රූප ගොඩ නැගෙනවම තමයි. ඒ නිසා ඔබ මීට පස්සේ කවි පන්තියක් රස විඳිනකොට, ගීතයක් ශ්‍රවණය කරනකොට, නවකතාවක් කියවනකොට, කෙටි කතාවක් කියවනකොට ඔබේ සිත තුළ මෙම සංකල්ප රූප ගොඩ නැගෙනවා නම් ඔබ මේ කවි පන්තිය රස විඳිනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් සහෘදෙක්.